2026 ජූලි මාසේ 10 වෙනිදා ක්‍රියාත්මක වුණු මෙන්න මේ අලුත්ම පබ්ලික් නෝටිස් එක. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙන්න මේ දාපු නෝටිස් එක ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක වෙන් කරගන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේක ඉන් ඩීටේල් කතා කරන්න. මොකද ඔබට වැදගත් කියන කාරණා බොහොමයක් මෙන්න මේ නෝටිස් එකේ තියෙනවා. ඉතින් 2026 අංක 11 දරන ඉන්දියන් රෙවෙනියු ඇමෙන්ඩ්මන්ට් ඇක්ට් එකට අනුව දීපු අලුත් නීතියක් ජනතාවට පැහැදිලි කරලා දෙන එක තමයි මෙන්න මේ පබ්ලික් නෝටිස් එකෙන් කියන්නේ. මේ නීතිය ක්‍රියාත්මක වෙනවා 2026 ජූනි මාසේ 3 වෙනිදා ඉඳලා නව සංශෝධිත බදු නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක ගැන අපි කතා කරා කලින් වීඩියෝ එකේදී. මෙන්න මේකත් එක්ක මේක තිබිච්ච සමහර කාරණා පැහැදිලි කරලා දෙන එක තමයි මේ පබ්ලික් නෝටිස් එක හරහා කරන්නේ. ඉතින් මේකේ විශේෂයෙන්ම තමන්ගේ තියෙන වගකීම ජනතාව විදිහට බදු ගෙවන්නන් විදිහට තමන්ගේ තියෙන වගකීම ඉෂ්ට නොකරොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීතිමය වැඩ කටයුතු සඳහා බලය ලබා දීම තමයි මේකෙදි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඉතින් ඒකෙදි අපි මුලින්ම බලමු මොනවද කියන්නේ කියන එක. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම IRD එක පවසන විදිහට ඔවුන් හැම වෙලාවෙම දඩ ගහන්න නීතිය ක්‍රියාත්මක කරන්න කලින් ඔවුන් හැම වෙලාවෙම කියන්නේ අපි මුලින්ම ඔබට උදව් කරනවා කියන එකට. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන් taxpayer services unit එක මගින් ඔබට උදව් ලැබෙනවා බදු ගෙවන්නෙක් විදිහට. ඒ වගේම ලැබෙන IRD ලිපි නොසලකා හරින්න එපා කියන එක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කලින්ම කතා කරලා ළඟම තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයට ගිහිල්ලා ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා මේක බොහොම ඉක්මනින් විසඳ ගන්න කියන එක මේ පබ්ලික් නෝටිස් එකේදී කියනවා. ඊට අමතරව දැන් මේ ක්‍රිමිනල් නෝටිස් එකක් නේ තියෙන්නේ. මේ නඩු ක්‍රියාත්මක වන ආකාරය, දඬුවම් ක්‍රියාත්මක වන ආකාරයනේ මේ නෝටිස් එකෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ. ඉතින් ඒකෙදි කියනවා මොන අවස්ථාවන් වලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන් නඩු පවරන්න පුළුවන් කියලා. ඒකෙදි ප්‍රධාන ආකාර කිහිපයක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි ටින් එක සහ ටැක්ස් රෙජිස්ට්‍රේෂන් නොකිරීම. එහෙම නැත්නම් නොගැනීම කියන කාරණාවට ඔබට නඩු දාන්න පුළුවන්. ඉන්කම් ටැක්ස් රිටර්න් එක බාර නොදීම කියන කාරණාවට නඩු දාන්න පුළුවන්. ඒ වගේම ඇනුවල් ස්ටේට්මන්ට් බාර දෙන්නේ නැති withholding tax returns දාන්නේ නැති එක, APIT එහෙම නැත්නම් advance personal income tax return දාන්නේ නැත්නම් individual කෙනෙක් විදිහට වෙන්න පුළුවන්, company එකක් විදිහට වෙන්න පුළුවන්. දේශීය ආදායම් කාර්යාලය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා නඩු දාන්න, නඩු කටයුත්තක් සඳහා සූදානම් වෙන්න පුළුවන් කියන එක තමයි මේකෙදි කියන්නේ. ඉතින් හැබැයි මේකේ තව කාරණාවක් තියෙනවා. එකපාරම නඩු දාන්නේ නැහැ. ස්ටෙප්ස් 3ක් හරහා තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්න කියන එකත් කියනවා. ඒකේ පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයාට ඉස්සෙල්ලාම නෝටිස් එකක් එනවා. මෙන්න මේ නෝටිස් එක ආවට පස්සේ දින 30ක් ඇතුළත මේ තමන් කරපු වැරද්ද නිවැරදි කරගන්න අවස්ථාව දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ අපි දන්නවා අපි ඔබව නිතර දැනුවත් කරනවා ඉන්කම් ටැක්ස් එක ගෙවන්න ඕන දවස රිටර්න් ෆයිලින් දාන්න ඕන ඒවා, CIT රිටර්න් දාන්න ඕන ඒවා, පේමන්ට් කරන්න ඕන ඩෙඩ්ලයින්, ඒ වගේම WST එක, APIT එක, VAT එක මේ හැම දෙයකටම ඩෙඩ්ලයින් එකක්. ඒ වගේම රිටර්න් ෆයිල් එක දාන්න ඩෙඩ්ලයින් එකක්, ඩේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ටැක්ස් කැලෙන්ඩර් එකක් තියෙනවා. ඔබ ටැක්ස් කැලෙන්ඩර් එක දන්නේ නැත්නම් ඔබට පුළුවන් මම පහළ ලින්ක් එකක් දාන්න. මේ ලින්ක් එක හරහා ටැක්ස් කැලෙන්ඩර් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් Simple Books අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට පුළුවන් මේ ටැක්ස් අප්ඩේටඩ් ටැක්ස් කැලෙන්ඩර් එක ගැන බලා ගන්න. ඉතින් මෙන්න මේ කැලෙන්ඩර්ස් වලට ඉස්සෙල්ලාම ඔබ වැඩ කටයුතු කරන්න ඕන. කරලා තියෙනවා නම් මේ නෝටිසස් එන්නේ නැහැ. එහෙම කරලා නැත්නම් IRD එක ඔබ හඳුනා ගන්නවා. ඊට පස්සේ IRD එක කරන්නේ නෝටිස් එකක් එවනවා. ඉතින් මේ නෝටිස් එක ලැබුණු දවසේ ඉඳලා දින 30ක් ඇතුළත ඔබ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් ක්‍රියාත්මක නොවුනොත් තමයි ඔබට නඩු කටයුත්තක් පවරන්න කියන එක බොහොම පැහැදිලිව මේ නෝටිස් එකෙන් කියනවා. ඊළඟ කාරණාව තමයි දැන් ඔයා මේ කියන ප්‍රොසෙස් එක අනුව වැරදිකාරයෙක් වුණොත්, ව්‍යාපාරය වෙන්න පුළුවන්, තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, වැරදිකාරයෙක් වුණොත්, අධිකරණයේදී වරදකරුවෙක් වුණොත් ඔබට මොනවද ලැබෙන දඬුවම්? පළවෙනි එක කියනවා ලක්ෂ 4ක් දක්වා දඩයක්, දෙවෙනි එක මාස 6ක් දක්වා සිර දඬුවම්. එහෙම නැත්නම් මේ දෙකම ඔබට ලැබෙන්න පුළුවන්. අපි මේ කාරණාව බොහොම පැහැදිලිව කලිනුත් කිව්වා. ඉතින් ඔබ
වරදකරුවෙක් වුණොත් ඔබට මෙන්න මේ කියන කාරණා බලපැවැත්වෙනවා කියන එක මේ නෝටිස් එකෙන් කියනවා. ඉතින් ඔබ තවමත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නැත්නම් මෙව නෝටිසස් උත් ගොඩක් දෙනවා කියලා කියන්නේ අපිට මේකෙන් පෙනී යන්නේ බොහොම දැඩිව මේ නීති ක්‍රියාත්මක කරනවා කියන එක. ඉතින් නෝටිසස් එවලා තියෙනවා නම් ඔබට ඊමේල් එකට එන්න පුළුවන්, ෆෝන් නම්බර් එකට එන්න පුළුවන්, ගෙදරට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම නෝටිසස් ඇවිල්ලා තියෙනවා නම් තාම මේක චෙක් කරගන්න බැරි නම් චෙක් කරගන්න ඇවිල්ලා තියෙනවා නම් ඒකට ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න කියන එක අමතක කරන්න නැතුව කරන්න කියන එක අපි පැහැදිලිව මතක් කරනවා. ඊට පස්සේ මේ නීති වැඩිපුරම කාටද බලපාන්නේ කියන එකත් මේ නෝටිස් එකෙන් කියනවා. ඒකෙදි මේ නීති ඉලක්ක කරන්නේ හිතාමතා රෙජිස්ට්‍රේෂන් කරන්නේ නැති අය, හිතාමතා ටැක්ස් රිටර්න් එක නොදෙන අය, ආදායම් සංගවන අය වගේම බදු ගෙවිය යුතු උනත් එය මගහරන අයව බොහොම පැහැදිලිව මේ අය හඳුනාගෙන මේ අය සඳහා නඩු ක්‍රියාත්මක කරනවා කියන එක කියනවා. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන් කියනවා අනවශ්‍ය ලෙස සාමාන්‍ය ජනතාවට නඩු දාන එක මේ නීතියේ අරමුණක් නෙවෙයි කියන එක. ඉතින් ඔබ සමාජ මට්ටමේ කුමන තලයක හිටියත්, ඔබේ ආදායම් මට්ටම කුමන තලයක හිටියත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමස්ත ජනතාවට සමසේ සම විදිහට සමාන මට්ටමේ. ඒ නිසා නැවත මතක් කරනවා ඔබ මේ ගොඩට වැටෙන්න එපා. හරි. ඊට පස්සේ ඔයාගේ ටැක්ස් ලයබිලිටි එකක් නැත්නම් ඔබ මොකද කරන්න ඕනේ කියන එකත් මේකෙදි කියනවා. ටින් එක තිබුණා කියලා පමණක් නඩු පවරන්නේ නැහැ. ඒ වගේම ඔබේ නමින් ඉන්කම් ටැක්ස් ෆයිල් එක විවෘත කරලා තිබුණත් බදු වගකීමක් නැත්නම් අවශ්‍ය තොරතුරු සමග අයල්ඩි කාර්යාලය ඉල්ලීමක් කළ ෆයිල් එක ක්ලෝස් කරගන්න පුළුවන්. මේ වෙනුවෙන් ලංකාව පුරාම පැතිරලා තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලවල නිලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඔබට ටින් නම්බර් එක ගන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. ටින් නම්බර් එක ගන්නවා කියන්නේ ටැක්ස් ෆයිල් කරන්න ඕන කියන එක නෙවෙයි. ටින් නම්බර් එක ඔයාගේ ID එක වගේ ළඟ තියාගන්න. ටින් නම්බර් එක තියෙනවා කියන්නේ ටැක්ස් වලට අහුවෙලා ටැක්ස් ගෙවන්න ඕන, මං අරක කරන්න ඕන නෑ. එහෙම එකක් නැහැ. ඉතින් ඔබ මේ බදු වලට ලයබල් නැත්තම්, වග කියන්නේ නැත්තම් ඔබ ඒ ගැන ඉස්සෙල්ලාම දැනුම එකතු කරගෙන සොයලා බලන්න. එහෙම ඔබ බදු වලට ලයබල් වෙලා නැති වෙලා තිබුණත් ඔයාගේ ටින් පින් දාලා ඔයාගේ ටැක්ස් රිටර්න් ෆයිල් එක දාලා ඔයාට මේ වගේ නෝටිසස් එවලා අන්න එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් ළඟම ඔබේ තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයට යන්න, නිලධාරීන් එක්ක කතා කරන්න. මට මෙහෙම නෝටිස් එකක් එවලා තියෙනවා. හැබැයි මම මේ ටැක්ස් වලට ලයබල් වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන එක බලන්න කියන එක ඔබ පැහැදිලිව වුණ සමග කතා කරලා ඔයාගේ ටැක්ස් ෆයිල් එක ක්ලෝස් කරගන්නත් පුළුවන් කියන එක මේ පබ්ලික් නෝටිස් එකේදී අනිවාර්යයෙන්ම පැහැදිලිව කියනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා තමයි මෙන්න මේ පබ්ලික් නෝටිස් එකෙන් කියන්නේ. ඉතින් ඔබට වැදගත් කියන කාරණා බොහොම ගොඩක් මෙන්න මේ නෝටිස් එකේ තිබුණා කියලා විශ්වාස කරනවා. ඉතින් සමරේකක් විදිහට ගත්තහම ඔබ බදු ගෙවන්නෙක් විදිහට ලයබල් වෙලා ඉන්නවා නම්, නෝටිසස් ඇවිල්ලා තියෙනවා නම් ඔබ ඒ ගැන දැනුවත් නම් තොරතුරු දැනුම හොයන්න, ඔබට ඕන තරම් දැනුම හොයන්න දැන් අවශ්‍ය කරන සෝසස් තියෙනවා. ඔබට සිම්පල් බුක්ස් ටැක්ස් ටීම් එකේ ඉන්නවා මේ බදු සම්බන්ධ කාරණා හැමදේම කියලා දෙන්න. මම ඔබට නිතරම පවසන ආකාරයට පහළ නම්බර් එක මම දාලා තියෙනවා, කමෙන්ට් සෙක්ෂන් එක විවෘතව තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔබට පාවිච්චි කරලා ඔබේ තියෙන කාරණා දැනගෙන මේ සඳහා ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි අපි ඔබෙන් ඉල්ලීම් කරන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔබට වගේම සමස්ත ජනතාවටම වැදගත්, ඔබේ අහල මිත්‍රයන්ට, නෑදෑයන්ට, ගෙදර අයට හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලන්ට උදව් කරන්න, මේ සම්බන්ධයෙන් දැනුම එකතු කරගන්න. ඒ වගේම අපිව ෆලෝ කරලා තියාගන්න මේ වගේ අලුත්ම අප්ඩේට් නිතරම ඔබව දැනුවත් කරන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒ වගේම මොනවා හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම්, ටැක්ස් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මේ පහළ තියෙන නම්බර් එකට දැම්ම කෝල් එකක් දීලා ඔයාගේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳ ගන්න කියලා අපි කියනවා. ඉතින් ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔබට කියන්න ඕන දෙයක් තමයි අපි මෙන්න මේ නෝටිසස් එන නිසාම, මෙන්න මේක ගොඩක් හරි ප්‍රශ්නයක් නිසාම මෙන්න මේ ඉක්මනින්ම මේ දේවල් කරගන්න, මේ නෝටිසස් ආපු අයට තියෙන බදු ප්‍රශ්න ක්ලියර් කරගන්න අපි වෙනම යුනිට් එකක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඔබට උදව් කරන්න පැහැදිලිව ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් ඒ යුනිට් එකෙන් රෙඩ් නෝටිස් ඇවිල්ලා තියෙනවා නම්, මේ නෝටිසස් ඇවිල්ලා තියෙනවා නම් බදු ගෙවන්න, මේවා ක්ලියර් කරන්න කියලා. ඉතින් ඔබට පුළුවන් ඒ යුනිට් එක හරහා ඉක්මනින්ම මේ වැඩ ටික කරගන්න. ඉතින් එහෙනම් මේ පහළ තියෙන නම්බර් එකට කතා කරලා අපිව සම්බන්ධ කරගන්න මතක කරන්න එපා.